මතක් කරන්න එපා. මගේ නම චතු. මගේ වයස 34. ලන්ඩන්ලා ඉන්නේ. මගේ මහත්තයා ඉන්නේ ඩුබායි වල. ඒ හොඳ ජොබ් එකක් කරනවා. ඉතින් එයා ලංකාවට එන්නේ අවුරුද්දකට එක සැරේයි. ඔයාලට කියන්න මතකුණානේ. මම ඉන්නේ මීගමේ. මට ලස්සන බබෙක් ඉන්නවා. ඉතින් මහත්තයා නැති නිසා තාම එක බබයි ඉන්නේ මට. මං ගැන කියනවා නම් මම තල්ලු කෙල්ලෙක්. මම සුම්බා ඩාන්ස් කරනවා. හැමදාම ඉතින් මගේ ඇඟ හොඳ ගානට තියෙනවා. කෙට්ටුත් නෑ, මහතත් නෑ. පිටිපස්සේ එහෙම රවුමට තියෙනවා. හිප් එක එහෙම ගොඩක් ලොකුයි ඩාන්ස් කරන නිසා. ඉතින් දවසක් මගේ කොල්ලා ස්කූල් යවලා මම ගේ මොප් කරලා දාන්න හිතුවා. මගේ ගෙදර කාලෙකින් මොප් කරේ නැති නිසා, කොල්ලත් නැති නිසා, එයා ස්කූල් ගියපු නිසා මම හිමීට ගේ අස් කළා. ගෙදරට ඉඳි දන්නවනේ ඉතින් මම ඇඳන් හිටියේ ටිකක් කොට ෆ්‍රොක් එකක්. සුදු කළු ඉරි තියෙන කොටින්ම කියනවා නම් මගේ රෑ ඇඳුම. ඉතින් ආලපාල පිළිමෙන් නැති නිසා එහෙම මම වැඩ කරනවා. ඒක පුරුද්දට ගිහිල්ලා. ඉතින් මම 8ට විතර පටන් අරගෙන මම පුටුමේ සයින් කරලා ආස්පස් කරලා අතු ගහගා ඉතින් අපේ හවිගේ අයියා ආවා. අපේ ගෙදර ඇවිල්ලා වාඩි වෙලා හිටියා. ඉතින් මම වැඩ කරන දිහා බලාගෙන මමත් ඔහේ කයිය ගගා මගේ වැඩ කළා. අයියයි ගෙදර තියෙන්නේ අපි ඉන්න ගෙදරට ටිකක් එහා වෙට්ට වෙන්න. එයාගේ නෝනා නැති වුණා ඇක්සිඩන්ට් එකක් වෙලා. ඉතින් අයියා ඉන්නේ එයාගේ දරුවෝ දෙන්නත් එක්ක. ඉතින් එයා වැඩ කරන්නේ ටෙලිකොම් එකේ. සල්ලි නම් තියනවා හොඳට මිනිහට. වැඩක් කරන්නේත් නැහැ. කොහේ හරි බ්‍රේක් ඩවුන් එකක් ගියාම වැඩ කරන අය එකන් කියලා හදන එක තමයි යාගේ ඩියුටි එක. එයා ගැන කියනවා නම් ටිකක් කෙට්ටුයි උසයි කළුයි. පමණක් දවසට මම එහෙ ගෙදර ගියාම මිනිහා සරම ඇඳන් ඉන්නවා. පොඩි අයත් එක්ක සෙල්ලම් කරනවා. ඉතින් මම සෝෆා එක උඩ නැගලා බිත්තියේ ගහලා තියෙන මගේ වෙඩින් ෆොටෝ ටික රෙදි කැලකින් පිහදාන්න උඩ නැග්ගා. ටිකක් ඉස්සි පිහදාන ගමන් අයියට කිව්වා ඔන්න ඔයාගේ අයියා ලංකාවට ලබන සතියේ එනවා කියලා. කියද්දිම හබීගේ අයියා කියනවා එහෙනම් හොඳ බෝතලයක් දෙකක් ගෙන්නව ගන්න ඕනි කියලා. මම ඉතින් යටම තියෙන ෆොටෝස් කලවල පීදාන අතරේ එයා දිහා නිකමට වගේ ෆොටෝස් එකෙන් ග්ලාස් එකෙන් බැලුවා. මගේ පිටුපස දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා මිනිහා. මාත් එක්ක කතා කරන ගමන් මට හිතින් මාර හිනා. මමත් නොදැක්ක වගේ තාත් ඉස්සි ෆොටෝ ටික පිහදාන්න ගත්තා. ඉතින් දැන් මගේ ෆ්‍රොක් එක උඩටම ඉස්සෙලා මිනිහා බලන් ඉන්නවා මට පව් කියලාත් හිතුණා. මොකද ගෑණියෙක් නැතිව පොඩි උන් එක්ක තනියම ඉන්නේ ගෑණියෙක් නැහැ කියලා මිනිහා වෙන ගෑනු පස්සේ යන්නෙත් නැහැ. චාටර් නැහැ. හොඳ වැදගත් විදියට ඉන්න මිනිහෙක් නිසා. මා ටිකක් මිනිහව අවසන් හිතන් සෝෆා එකෙන් බැලලා මම කුස්සියට ගිහිල්ලා ෆ්‍රොක් එක ටිකක් ඔස්සගෙන යට ටික පේන විදියට හදාගෙන ආවා. වෙන රෙදි කෑල්ලක් ගේන විදියට. මිනිහත් එතන මිනිහක වාඩි වෙලා මා පහලින් ගලව ෆොටෝස් ටික ටේබල් එක උඩින් තියලා ආයෙත් නැග්ගා. සෝෆා එකට උඩම ෆොටෝස් ටික ගලවන්න කෝකට තියලා කොණ්ඩේ ගෙඩියක් එහෙම ගහගෙන ටිකක් ඉස්සුණා. ටිකක් උඩ පැන්නා. ඒත් බෑ සෝෆා එක එබෙන් නිසා උඩ පැනට එන්න වගේ. මිනිහත් දැන් මේ සේරම බලන් ඉන්නවා. මම කරන දේවල් මගේ කකුල් දිහා හොඳට බලන් ඉන්නවා. මම පිටිපස්ස හැරිලා කිව්වා අනේ අයියේ මේක ගලවලා දෙන්නකෝ. මම උස නෑ කියලා. පස්සේ එයා ළඟට ඇවිල්ලා කියනවා මගේ කකුල් දෙක මඩ වගේ නංගි මම ඔයාව ඔස්සන්නම්. ඔයා ඉක්මනට ෆොටෝ ටික ගලවන්න කියලා. මට ඕන මගුලක් වෙන්න කියලා එහෙනම් මම ඔස්සන්නකෝ කියලා කිව්වා. ළඟටම ඇවිල්ලා මිනිහා මගේ බඩ අත දාලා අල්ලගෙන මාව ඉස්සුවා. අම්මෝ මට කරන්ට් එක වැදුනා වගේ. මගේ බඩ වැදින් අත දාලා හයියෙන් අල්ලගෙන මාව ඉස්සුවා. මට කරගන්න දෙයක් නැහැ. පස්සේ මිනිහා කියනවා අම්මෝ මේකේ බර කියලා. මම කිව්වා වැඩි බර නෑ අයියේ. කිලෝ 60යි. ෆොටෝ එක උඩින් පියද දමගෙන හිටියා. ළඟ ඉක්මන් කරන්න ගොඩක් වෙලා උස්සන් ඉන්න බෑ. ඔයාව කියලා. මේ වගේ වල්කතා හැමදාම අහන්න මගේ YouTube channel එක subscribe කරගෙන යන්න. කියනවත් එක්කම මේ මිනිහා මගේ පිටුපස්ස හැපුවා. කටින් මට ඒක හොඳටම දැනුණා. මම කකුල් දෙකෙන් දඟලගෙන ගත්තා. මිනිහා එකපාරට මාව ඇත්තරියා. මම මිනිහාගෙන් ඇඟේ ඇත්තිරීගෙන සෝෆා එක උඩට වැටුණා. ඊය වල්ල ගන්න හදත් උගේ සරමත් කැසේ දිහිලා සරම කඩන් වැටුණා. අම්මෝ මට දෙයියෝ දැක්ක වගේ තරු විසි වුණා. සරම විතරක් ඇඳන් ඉඳලා තියෙන්නේ. මම සෝෆා එක උඩට වැටුණ විතරයි මගේ ෆ්‍රොක් එකත් මිනිහාගේ ඇඟේ වැදීගෙන ආපු නිසා ඒකත් ඉස්සිලා. මගෙත් එළියේ. මම සෝෆා එක උඩ මිනිහා බිම සරම ටක් ගාලා උස්සගෙන උඩට පහත් වෙලා මට මාර හිනා. මම හයියෙන් බක ගාලා hina වුණා. මිනිහා කියනවා "ඔයාට hina නේද?" කියලා. මම උඩ පේන්නත් එක්කම කකුල් දෙක හොඳට බලල් කරලා අම්මෝ මගේ කකුලටත් මොකක්ද වුණා වගේ කියාගෙන ෆ්‍රොක් එක ටිකක් පහළට ඇදලා කකුල් දෙක මිරික ගත්තා. මිනිහා හොඳට බලන් හිටියා. අයියත් ආයෙත් සරම ගලවලා ගස්සලා මට පේන්න ගෙට ගහගත්තා. නංගි මට බඩගිනි. මම කන්න යනවා කියලා යන්න ගියා. මිනිහා ගියාට පස්සේ මට අමුතු ආසාවක් ආවා. අයියා ළඟට යන්න හිතුණත් එක්ක ඕනේ නැහැ කියලා
මගේ හිත පාලනය කරගෙන මගේ වැඩ ස්කූල් බස් එක ඇවිල්ලා හොන මම ඉක්මනට දුවලා ගියා පුතාව ගන්න ඕන නිසා. අයියාගේ බබාලා දෙන්නත් ඉන්නේ මේ බස් එකේමයි. ඉතින් අයියත් එතනට ආවා. බබාලා බස් එක ගියාම අපි දෙන්නට hina. අයියම hina වෙන්නේ මම නෑ පුතේ ඒක අපේ දෙයක් කියලා. මම කොල්ලව අරන් ගෙදරට ඇවිල්ලා කොල්ලව වොෂ් දාලා කවල නිදි කරවල ඉතිරි වැඩ ටික කළා. දැන් හොඳට මම වස් වෙලා මම පුටු මේස ටික පිළිවෙලට හදවලා ඉවර වුණාම කලවර වැටිලා. මම තාම වොෂ් එකක්වත් දාලා නැහැ. මට ආස හිතුණා අයියා එක මොනවා හරි කරලා බලන්න. ඉතින් මම බබාව එක්කන් අයියලා ගෙදරට ගිහිල්ලා ස්කූල් වැඩ කරන්න කියලා අයියට කිව්වා. ෆොටෝ එක හයි කරගන්න ඕනි පොඩ්ඩක් එන්නකෝ කියලා. ඔයා යන්න නංගි මම එන්නම් කියලා අයියා කිව්වා. මම ඉතින් ගෙදරට ගියා. පුතාව තියලා ඔක්කොම ළමයි ඉන්න නිසා. මට අද හරි අමුතුයි. අයියාව මාව බදාගත්ත නිසා වෙන්න ඇති කියලා මට හිතුණා. අයියට කියලා කරගන්න මාර උමනාව මට තිබුණේ. ටිකකින් ඔන්න අයියා ආවා. නංගි කියාගෙන. මම කිව්වා නංගි තමයි. මෙන්න බලන්න මගේ රතු වෙලා. ඔයා හපපු පාර කියලා. ඕන දෙයක් වුණා වෙයි කියලා මම ෆ්‍රොක් එක උස්සලා පෙන්නුවා. ඌ නේද? අනේ නංගි සෝරි මට ඉවස ගන්න බැරි වුණා. ඒ වෙලේ මම මසාජ් එකක් දාන්නද කියලා කිව්වම මං තරහින් වගේ නෑ ඕන්නේ. මාව උස්සන්න ටිකක් මේක දාගන්න හැබැයි හපන්න නම් එපා. වෙන ඕන දෙයක් කියලා මම තරහින් වගේ කියලා සෝෆා එකට නැග්ගා. බඩ මෙදින් අත දාගෙන මාව ඉස්සුවා. උස්සලා ටිකකින් මිනිහගේ එක අතකින් මගේ බඩෙන් අරත්තකින් බදාගෙන මොකක් හරි කළා. මම මොනවත් දැනුනේ නෑ. ටිකකින් ආයෙත් ඒ අත අල්ල ගත්තා. අයියෝ නංගි කියද්දි මම ඇහුවා මොකද අයියේ කියලා. ඇහුවම සරම ගැලවුණා නංගි. මම කිව්වා හා ඒකට කමක් නෑ. දැන් අපි දෙන්න විතරයි ඉන්නේ මේක ඇතුලේ. මම ටිකක් ඉන්න මේක හයි කරගන්නකම් කියලා. හා නංගි කියලා මිනිහා මට සැලෙන්ඩර් වුණා. මම ෆොටෝ එක හයි කර ඉඳී පහළ වෙනවා ෂේප් එකේ. එයාගේ අත් දෙකට මුකුත් පේන්නේ නෑ. මට දැන් දවල් දැකපු එක බලන්නකම් ඉවසිල්ලක් නෑ. මම හරි අයියේ දැන් සෝෆා එකෙන් තියන්න කියලා කිව්වා. මිනිහා ආදරෙන් වගේ හිමිහිට මිනිහාගේ බඩේ ඇතුලේ ඉගෙන එන විදියට ආදරෙන් පහළට ගත්තා. කකුල් දෙක අස්සෙන් මට දැනෙනවා මොන හරි දෙයක් ඇපිල්ලීගෙන වැටෙනවා වගේ. මිනිහා අත් දෙක ඇත්තැල්ල මුකුත් නොවුන ගානට ඉන්නවා. දැන් මං චෝක් එකට ඇහුවා කොණ්ඩේ ගෙඩිය ගහන්න අයියාට සරම ඇඳගන්නේ නැද්ද කියලා කිව්වහම මු කියවි නංගි එක්ක ඉද්දි සරම් මොකටද කෙල්ලේ කියලා. මම වල් කමට පස්ස හැරිලා අයියාගේ දිහා බලාගෙන වල් හිනාවක් දාලා අයියාගේ පැත්ත හැරිලා අයියාගේ පපුවට අතින් එකක් ගැහුවා. ගහලා හැරුණා විතරයි අයියා කෙල්ලගේ පපුවත් පේනවා කියලා කියනවත් එකම මම හැංගිල්ලෙන් අයියාගේ කට වහලා එහෙමම ඇඳුම් ගැලවුවා. ඊට පස්සේ එයා ඇඟපත අත ගහලා කරන්න ගත්තා. මං කිව්වා අයියෝ ඔහොම මගේ රූම් එකට යමු. බබාලා ආවොත් එයාලා දකි කියලා. කියනවත් එක්කම අයියා මාව වඩාගෙන රූම් එකට ගිහිල්ලා ලයිට් එක දාලා මම බෙඩ් එකට විසික් කරා. මට සිහි නැති වුණා වගේ දැනුණා. මම හොඳටම කිඳිරි කානවා. ඉන්න බැරිම තැන අයියා අනේ මට රිදෙනවා. ගොඩක් කියලා අයියෙන් මං කෑ ගහන්න ගත්තා. පස්සේ අයියා මාව වදාගෙන බෙඩ් එකට වෙලා මහන්සි ඇරියා. අයියේ දැන් අපි යමු නේද? වොෂ් එකක් දාගන්න කියලා මම නැගිටලා යන්න හදද්දිම අයියා නැගිටලා ඇවිල්ලා මම බදාගෙන මං ගෙදරට යන්න කෙල්ලේ කියලා කියා. පස්සේ මම වොෂ් එකක් දාගෙන නයිටි එකක් ඇඳගෙන අයියා ගෙදරට ගියා. පුතාව අරගෙන. අයියා කඩෙන් රයිස් ගෙනල්ලා අපිටත් එක්කම. මම ඒවක් අරගෙන පුතත් එක්ක ගෙදරට ඇවිල්ලා කෑවා. කාලා මහන්සි නිසා දොයි. මෙන්න මේ විදිහට තමයි යාළුවනේ මට හබීගේ අයියව සෙට් උනේ. හබී නැති අඩුව එයාගෙන් පුරව ගන්න මට පුළුවන් වුණා. මේ වගේ වල්කතා හැමදාම අහන්න මගේ YouTube channel එක subscribe කරගෙන යන්න.